බල වාක්‍ය ලිවීමේ ප්‍රශ්නය. වාර විභාගය සඳහා ඔබගේ වාර විභාග සඳහා බොහෝ විට අවසාන වාර විභාගය සඳහා මෙම පාඩම් පොතේ අවසාන කොටසේ තියෙන මෙම පාඩමෙන් ඔබට පුළුවන් ලැබෙන්න පුළුවන් මෙන්න මේ පින්තූරය. අපි පින්තූරය පිළිබඳව බලමු. අපි දන්නවා පින්තූරයක් දැකගම අපි පින්තූරය හඳුන්වනවා ඉස්සරලා. ඊට පස්සේ පින්තූරේ තිබෙන දේවල්, සිටින අය, සිටින සතුන්, ක්‍රියාත්මක වන විදිය, සිටින අයවලුන් කරන දේවල්, සතුන් කරන දේවල් වගේ ක්‍රියාකාරකම් අපි විස්තර කරනවා. මෙන්න මේ ආකාරයට මේ පින්තූරේ මේක සිදු වෙන්නේ කියලා. අපි කලින් පින්තූරවල කලින් පින්තූර බල වාක්‍ය ලිවීමේදීත් ඒ විදිහට තමයි ඒ ක්‍රම තමයි අනුගමනය කළේ. හොඳයි, එහෙනම් අපි බලමු මෙම පින්තූරය අපි හැඳින්විය යුත්තේ කොහොමද කියලා. ඉදු වැලිපුර කාච්චොන්රු කාටු. මෙය පිටත බාහිර දර්ශනයක්. වෙලිපුරම් බාහිර. කාච්චොන්රු කාටුම් බාහිර දර්ශනයක් දක්වයි. මෙම පින්තූරේ බාහිර එලි මහනක දර්ශනයක්. අභ්‍යන්තරික නෙමෙයි, එලි මහනක දර්ශනයක් දැක්වෙනවා. මේකේ ඉන්නවා මුවෙක් සහ නරියෙක්. අපි දන්නවා මේ කතන්දරේ පසුබිම කොළ පැහැති. හැබැයි අපට ලැබෙන පින්තූරය කළු සුදු එකක්. පසුබිම ඉහළින් පේනවා මිදි පොකුරක් තිබෙනවා. මිදි පොකුරේ කොළ කිහිපයක් තිබෙනවා. අපට ඕනනම් ගණන් කරලා කොළ ප්‍රමාණය ලියන්න පුළුවන්. මේගොල්ලෝ යම්කිසි ක්‍රියාවක යෙදෙන අපි පැහැදිලිවම දන්නවා මේ නරියා මිදි කඩන්න ගිය වෙලාවේ මේ මුවා ඇවිල්ලා අරයට මිදි කඩා ගන්න උදව්වට උස මදින්න මේ කොටේ තල්ලු කරගෙන ඇවිල්ලා ඒකට නැගලා මිදි කැඩුවයි කියන කතාව අපි දන්නවා. එතෙන්දී මේගොල්ලෝ කොටයක් තල්ලු කරනවා. මිදි පොකුරක් තිබෙනවා. හොඳයි, අපි බලමු ඒගොල්ලෝ කොහොමද ඊට පස්සේ මොකද්ද ඒගොල්ලෝ ගැන කියන්න තියෙන්නේ කියලා. ඉංගු திராட்சை கொத்து மிதி பொக்குராக் ஒன்று இருக்கிறது. திராட்சை கொத்து மிதி பொக்குராக். திராட்சை கொத்து ஒன்று மிதி பொக்குராක්. இங்கு මෙහි திராட்சை கொத்து ஒன்று මිදි පොකුරක් இருக்கிறது තිබෙනවා. මෙහි මිදි පොකුරක් තිබෙනවා. අපට ඕනෑම දෙයකට ආදේශ කරන්න පුළුවන්. ඉංගු කියන පදේ ගන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට මෙන්න මේ තිරාච්චේ කොත්තු වෙනුවට අපි හිතමු වෙන මොන හරි දෙයක් ගැන අපට කියන්න පුළුවන් කියලා. ඒතකොට අපි ඒක කියනවා. ஒன்று இருக்கிறது තියෙනවා. ඉංගු பேனை ஒன்று இருக்கிறது. එහෙම නැත්නම් ඉංගු மேசை ஒன்று இருக்கிறது. එහෙම නැත්නම් ඉංගු පුත්තகம் ஒன்று இருக்கிறது. එතකොට අපි තියෙන අපි සඳහන් කරන දේ මෙහි තිබෙනවා කියන අර්ථය අපට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ஒரு நரியும் ஒரு மானும் නරියෙකුත් මුවෙකුත් දැකිය හැකියි. අපට ඕන මේ ஒரு නරියුම් කියන එකට පෙළ අපට දාන්න පුළුවන් පඩතිල් පින්තූරයේ පඩතිල් කියලා මෙන්න මෙතෙන්ට අපට දාන්න පුළුවන් පුංචි තව වචනයක්. පඩතිල් පින්තූරයේ ஒரு நரியும் ஒரு மானும் காணலாம். ஒரு நரியும் නරියෙකුත් ஒரு மானும் මුවෙකුත් කානලා දැකිය හැකි. එතකොට එතන සම්පූර්ණ ඒ වාක්‍යය අපිට ඕන නම් මෙතන මුලින් දාන්න ඕන පඩතිල් ஒரு நரியும் ஒரு மானும் காணலாம் කියලා දාන්න පුළුවන්. පින්තූරයේ නරියෙකුත් මුවෙකුත් දැකිය හැකි කියලා අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ஒரு பெரிய மரக்குற்றி ஒன்றும் உள்ளது. මොකද්ද තියෙන්නේ? ஒரு பெரிய மரக்குற்றி. මරකුට්‍රි ලොකු කොටයක්. ஒரு பெரிய மரக்குற்றி ලොකු කොටයක්. ඒ වචන තුනෙන්ම වචන දෙකක් හැඳින්වෙනවා. ලොකු කොටයක් කියන අර්ථය ஒரு කියලා ගමම කොටයක්. මරකුට්‍රි කොටයක්. ஒன்றும் உள்ளது. එකකුත් තියෙනවා. பெரிய மரக்குற்றி ஒன்றும் කියලා දැම්මත් ඇති. ஒரு பெரிய மரக்குற்றி කියලා දැම්මත් ප්‍රමාණවත්. ஒன்றும் එකකුත් තියෙනවා. කොටයකුත් තියෙනවා කියලා අපි කියනවා. නරියුම් මානුම්
මර කොට්ටි උරුට්ටු හින්රණ. මොකද මේගොල්ලෝ කරන්නේ? නරියොම් මානොම් මර කොට්ටි උරුට්ටු හින්රණ. නරියාත් මුවාත් මේ කොටය තල්ලු කරමින් සිටිනවා. තල්ලු කරනවා. උරුට්ටි කොණ්ඩිරුක්කින්රණ කියලා දාන්නත් පුළුවන්. උරුට්ටු හින්රණ කිව්වොත් තල්ලු කරනවා කියලා කියන්නත් පුළුවන්. එතකොට අපි දන්නවා ඉදු වෙලිපුර කාච්චි ඔන්රු කාට්ටුම් මේ බාහිර දර්ශනයක් දැක්වේ. ඉංගු තිරාච්චෙයි කොතු ඔන්රු ඉරුකිරදු මෙහි මිදි පොකුරක් තිබෙනවා. ஒரு நரியும் ஒரு மானும் காணலாம். நரியකුත් මුවෙකුත් දැකිය හැකි. ஒரு பெரிய மரக்கொட்டை ஒன்றும் உள்ளது. ලොකු කොටයකුත් තිබෙනවා. நரியும் மானும் மரக்கொட்டை උරුට්ටුහින්රණ. නරියාත් මුවාත් කොටයක් තල්ලු කරනවා. නරියාත් මුවාත් කොටයක් තල්ලු කරනවා. දැන් මෙන්න මේ ආකාරයට කානලාම් කියන පදයයි ඔරු අපිට මෙහෙම දාන්න පුළුවන්. ඔරු පුත්තහමුම් ඔරු පෙන්සිල් පෙට්ටියුම් කානලාම්. දැන් ඒ වගේ තැනක් තිබුණොත් පොතකුත් පෙන්සල් පෙට්ටියකුත් තිබුණොත් ඔරු පුත්තහමුම් ඔරු පෙන්සිල් පෙට්ටියුම් කානලාම් කියලා දාන්න පුළුවන්. ஒரு பெரிய மரக்குற்றி ஒன்றும் உள்ளது කියන එකට අපට දාන්න පුළුවන්. ஒரு பெரிய மேசையும் உள்ளது. ඒ වගේ ස්ථානයක් වුණොත් පන්ති කාමරයක් වගේ දෙයක් වුණොත් ஒரு பெரிய மேசையும் உள்ளது කියලා දාන්න පුළුවන්. නරිயும் මානුම් මරක්කොට්ටි උරුට්ටු හින්රණ. එතෙන්දී අපට දාන්න පුළුවන් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් හිටියොත් ශිෂ්‍යෝ දෙන්නෙක් හිටියොත් மாணவர்கள் மரக்குற்றி ஒன்று உருட்டு හින්රාர்கள் කියලා දාන්න පුළුවන්. මානවர்கள் මරක්කුට්ටි ඔන්රු ඒගොල්ලන්ත් ඔය වගේ වැඩ කරනවනේ. උරුට්ටු හින්රාர்கள் කියලා දාන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ සමහර වචන වෙනස් කරලා අලුත් පින්තූරයක් දැක්කම මේ පින්තූරයට ආදේශ කිරීමේ හැකියාව දෙනවා. හරි පහසුවෙන් මේ වගේ වචන අපි ඉගෙන ගත්තයින් පස්සේ. හොඳයි අපි එහෙමනම් තවත් මේ වගේ පාඩමකින් මුණ ගැහෙමු. එතෙක් ඔබට ආයුබෝවන් වණක්කම්.